Yo guys, ඔන්න ඉතින් දැන් සති දෙක තුනකටත් වඩා වීඩියෝ නොදැම්මා. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකකින් හම්බුණා. මම දැම්මේ නෑ වීඩියෝ එකක් සති දෙකක් තුනක් වෙනකන්. මම එක හරි ඉතින් අද මම කරන්න යන්නේ කොහොමද අපි සින්දු ඩවුන්ලෝඩ් කරගන්න කියලා. අපි දැන් පෙන් එකට සින්දු දාගන්නවා, කඩේකට යනවා. කඩේකට ගිහිල්ලානේ අපි අනිවාර්යෙන් සින්දුවක් දාගන්නේ. අද මම කියන්නේ කොහොමද ගෙදර ඉඳලම පෙන් එකට සින්දුවක් දාගන්නේ කියලා. මේකට ඔයාලට ඕන අනිවාර්යෙන් ඔයාලගේ PC එකක් ඕන. ෆෝන් එකෙන් පුළුවන්, ෆෝන් එකෙන් කරනවා නම් පෙන් එක ගහන්න පුළුවන් කේබල් එකක් ඕන යාළුවනේ. ඒ කේබල් එකක් තියෙනවා නම් ඔයාලට ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ෆෝන් එකටත් මේ විදිහටම කරන් තියෙන්නේ නැති. ෆෝන් එකටත් මේ විදිහටම තමයි. ඉතින් වැඩි කතා ඕනේ අපියන් අපේ වීඩියෝ එකට පොඩි බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක් ඇහෙයි. පොඩ්ඩක් ගණන් ගන්න එපා. ඔයාලගේ මේ විදිහට Microsoft Edge එකට ගිහිල්ලා ඔයාලා Chrome browser එක තියෙනවා නම් PC එකේ ඔයාලා මේ ඒකේ search කරන්න ඕන. දැන් ඔයාලගේ Chrome browser එක තියෙනවා නම් කමන්නේ. Microsoft Edge එක තියෙනවා නම් ඔයාලා මෙතන Edge එකට ගිහිල්ලා search කරන්න Google කියලා. ඊට පස්සේ අපි මේ විදිහට Google එකට අරගෙන යනවා. මම මේ අද වලට පෙන් එකකට දාන හැටි කියලා දෙන්න ඕනද? මම හිතනවා කියලා දෙන්න ඕන නැති වෙයි කියලා. මම පෙන් එකට සින්දු ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගත්ත සින්දු පෙන් එකට දාන්න ඕන විදිහක් තියෙනවා නම් ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න පාතින්. මම වීඩියෝ එකක් කරලාද කියලා බලන්න හරියට යාළුවනේ මට මතක නෑ. එහෙම මම වීඩියෝ එකක් කරලා නැත්නම් ඔයාලා පහත කමෙන්ට් බොක්ස් සෙක්ෂන් එකේ කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් දාන්න. Google කියන අකුරු හරියද වැරදිනේ? කමන්නේ කොහොම Google. ඔයාලා සර්ච් කරන්න ඔයාලට ඕන සින්දුව. මේකේ සමහර සින්දු නෑ. එහෙම නැති වුණොත් ඔයාලා Song Hub කියලා සර්ච් කරලා එන්නේ ඒකෙන් ගන්නත් පුළුවන්. සමහර වෙලාවට මෙතනින් එන්න සින්දු නෑ. මම ඒක නිසා මම මෙතන ඔයාලට අකුරු ටික පෙන්නන්න. Song Hub කියලා සර්ච් කරනවා. ඊට පස්සේ මේ විදිහට මේ ලොකුවට මෙයාලගේ වෙබ්සයිට් එක එනවා. ඒකේ මේ උඩින්ම තියෙන ලින්ක් එකට යන්න ඔයාලා. මෙතන මේ ඔයාලට මේ අයිනේ තීරුවක් පේනවා තියෙනවද? එතන new songs වලට යන්න ඔයාලා. එතන ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන search bar එකක් තියෙනවා. ඔයාලා මේ search bar එකේ ඔයාලට ඕන සින්දුව search කරන්න. සමහර සින්දු පෙන්වන්නේ නැහැ කියලා. මම දැන් සර්ච් කරපු සින්දුව පේන්නේ නැහැ. ඒක නිසා මම දැන් වෙන සින්දුවක් සර්ච් කරනවා. YouTube එකක් සර්ච් කරා guys. අපි බලමු දැන්. අපිට පෙන්වනවා මෙතන සින්දු පාතර. මම මේ උඩම තියෙන සින්දුව තෝරගන්නවා. හරි මේ විදිහට ඔයාලට සින්දුව ගන්න පුළුවන්. මම මෙතනින් ප්ලේ කරලා පෙන්නන්නම්. ගොඩක් වෙලා ප්ලේ කරන්නේ නැහැ guys. මට කොපිරයිට් එකක් වදී දන්නෙත් නැහැ. La 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 la. මම පොඩි වෙලා ප්ලේ කරා. මොකද මේක කොපිරයිට් අදින්න පුළුවන්. තප්පර 7ට වඩා සින්දුව තිබ්බොත් ඒ විදිහට ඔයාලට එතනින් මේවා කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයාලට. මම ඔයාලට කියවනේ මේකේ සමහර සින්දු නැහැ කියලා. ඒකට ඒ සින්දු අපි කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ? ඒකට ක්‍රමයක් තමයි මම මේ දැන් කියලා දෙන්න ආයෙත්. ඔයාලට Chrome browser එකට හරි Google කියලා search කරන්න එපා. එතන තියෙන search bar එකේ ඔයාලට ඕන සින්දුව search කරන්න. මම මේ විදියට ගත්ත ඊට පස්සේ අපිට මෙතන Song Hub එකෙන් පෙන්නනවා. ඊට පස්සේ උඩම සින්දුව මේවා කරලා මෙතන සින්දුව play කරලා ඔයාලට මේ විදියට download කරගන්නත් පුළුවන්. ඕනම සින්දුවක් ඒ විදියටත් පුළුවන්. අතන Song Hub එකේ මෙතන search bar එකේ පෙන්නුවේ නැත්නම් ඔයාලා මේ විදියට මේක කරලා බලන්න. මෙතන අනිවාර්යෙන් ඔයාලට පෙන්වනවා වීඩියෝ එක. ඔච්චරයි යාළුවනේ මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න share කරන්න, අමතක subscribe කරන්න. මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරුණා. subscribersලා 890 ගණක් ඉන්නවා. දැන්ට 900 පන්නලා දන්නේ නැහැ guys. sorry හොඳේ මට වීඩියෝ එකක් දාන්න බැරුණාට like කරන්න කිව්වාගෙන subscribe කරන්න, share කරන්න. පෙන් එකකට සින්දුව දාගන්න ඕන නම් කමෙන්ට් බොක්ස් එකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට වීඩියෝ එක නවත්තනවා. ඔයාලට සුබ දවසක්.